සුබ දවසක් සයිකොලොජි එම්පයර් channel එකට එකතු වෙන ඔයාලා වෙනුවෙන්ම විශේෂිත වැඩපිළිවෙලක් මම පටන් අරගෙන තියෙනවා. ඒක තමයි මනෝවිද්‍යාව උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා හදාරන ඔයාලා හැමෝම වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂිත පාඩම් මාලාව. ඒකේ පළවෙනි එක තමයි මනෝවිද්‍යාවේ දාර්ශනික ඉතිහාසය. අපි මුලින්ම බලමු මනෝවිද්‍යාව කියන වචනය හැදුනේ කොහොමද කියලා. මනෝවිද්‍යාවට ඉංග්‍රීසියෙන් කියන්නේ සයිකොලොජි කියලානේ. මේ සයිකොලොජි කියන ඉංග්‍රීසි වචනය හැදිලා තියෙන්නේ ග්‍රීක වචන දෙකක එකතුවකින්. සයිකි හා ලොගොස් කියන මේ වචන දෙකේ එකතුවෙන් තමයි සයිකොලොජි කියන ඉංග්‍රීසි වචනය හැදිලා තියෙන්නේ. ඉතින් මේ සයිකි කියන ග්‍රීක වචනේ සිංහල තේරුම තමයි ආත්මය කියලා කියන්නේ. එතකොට ලොගොස් කියලා කියන්නේ විද්‍යාව කියන සිංහල වචනයයි. එතකොට මේ සයිකොලොජි කියලා කියන්නේ ආත්මය එහෙම නැත්නම් සිත පිළිබඳ ඉගැන්වෙන විද්‍යාවට මනෝවිද්‍යාව කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ සයිකොලොජි කියන වචනය හැදෙන්න පාදක වෙලා තියෙනවා ග්‍රීක මිත්‍යා කතා. ඉතින් මේ ලස්සන මිත්‍යා කතා මොකක්ද කියලා මේ විශේෂයෙන්ම මේ සයිකොලොජි කියන වචනය හැදෙන්න ඇති වෙලා තියෙන භාවිතා වෙලා තියෙන මිත්‍යා කතාව මොකක්ද කියලා අද මම ඔයාලට මේ වීඩියෝ එකකින් පැහැදිලි කරනවා. ඔයාලා දන්නවනේ ග්‍රීසිය ගැන. ඉස්සර කාලේ ග්‍රීසියේ හැම දෙයකටම අධිපති දෙවි කෙනෙක් හිටියලු. ඉතින් මේ ආදරයට අධිපති කියන දෙවියෝ තමයි ඇෆ්‍රොඩයිට් කියන දේවතාවිය. ඉතින් මේ ඇෆ්‍රොඩයිට් කියන දේවතාවිය ගොඩාක් ලස්සනයිලු. ඒ කාලේ ග්‍රීසියේ හිටියලු ලස්සන කුමරියක්. එයාගේ නම සයිකි කියලා කියනවලු. ගොඩක් තැන්වල ගොඩක් වෙබ්සයිට් වල සඳහන් වෙන්නේ ලස්සන රූමත් කාන්තාවක් විදිහට. ඉතින් මේ සයිකිගේ රූපේ මේ ඇෆ්‍රොඩයිට් කියන දේවතාවියගේ රූපෙට සමානයිලු. ඉතින් දේවතාවියන් වන්දනාමාන කරනවනේ. ඒ කාලේ මේ හැම දෙයකටම අධිපති දෙවියන් මේ මිනිස්සු විසින් වන්දනාමාන කරනවා. ඒ ග්‍රීක වැසියන් විසින් වන්දනාමාන කරනවා. එතකොට මේ ඇෆ්‍රොඩයිට් කියන දේවතාවියත් වන්දනාමාන කරනවා. මේ ඇෆ්‍රොඩයිට් කියන දේවතාවියගේ රූපෙට මේ සයිකිගේ රූපේ සමාන නිසා සයිකිට මිනිස්සු වන්දනාමාන කරන්න පටන් ගත්තලු. එතකොට මොකද්ද දන්නවද ඇෆ්‍රොඩයිට් හිතුනේ? ඇෆ්‍රොඩයිට් කියන දේවතාවියට ලොකු ඉරිසියාවක් ඇති වුණා. පළිගැනීමේ චේතනාවක් ඇති වුණා. ඊට පස්සේ මෙයා මේකෙන් දඬුවම් කරන්න හිතාගත්තා මේ සයිකිට. මේ ඇෆ්‍රොඩයිට් කියන දේවතාවියට පුතෙක් හිටියා. මේ පුතත් ගොඩක් ලස්සනයිලු. එයාගේ නම ඊරෝස්. මේ ඇෆ්‍රොඩයිට් දේවතාවිය ඊරෝස්ට අණ කරා ලෝකේ ඉන්න කැතම පුද්ගලයාත් එක්ක මේ සයිකිව විවාහ කරලා දෙන්න කියලා. ඉතින් තමන්ගේ මවගේ අණ පිළි අරගෙන මේ ඊරෝස් පිටත් වුණා. ඒ වුණාට ඊරෝස් සයිකිව දැක්කම මොකද්ද හිතුනේ? ඊරෝස්ට ආදරයක් ඇති වුණා. අර වෛරක්කාරී අදහස් ඔක්කොම නැති වෙලා ගියා. මෙහෙම තමයි මිත්‍යා කතාවල සඳහන් වෙන්නේ. තමන්ගේ ඊතලෙන්ම තමන්ට ඇනගෙන ඊරෝස් සයිකිත් එක්ක ආදරයෙන් බැඳුණා කියලා. ඉතින් මේ ඊරෝස් මේ සයිකිව අරගෙන මාලිගාවකට ගිහිල්ලා විවාහ වෙනවා. හැබැයි මේ ඔක්කොම කරන්නේ ඇෆ්‍රොඩයිට් දේවතාවියට හොර රහසේ තමයි කරන්නේ. දෙදෙනා අතර ඒ කියන්නේ මේ දෙන්න අතර නිකන් අපේ අර විවාහ වුණාම එක එක කොන්දේසි දානවනේ. අන්න ඒ වගේ කොන්දේසියක් දාගෙන තිබ්බා. කවදාවත් මේ ඊරෝස් සයිකිට මූණ පෙන්නන්නේ නැහැ කියලා. ඒක නිසා ඊරෝස් හැමදාම රෑට තමයි ඇවිල්ලා මේ සයිකිව බලන්නේ. දැන් මෙහෙම කාලයක් ඉන්නකොට සයිකිගේ යාළුවෝ මේ මාලිගාවට ගියාලු. ඊට පස්සේ මේ සයිකිගේ යාළුවෝ මේ සයිකිට කියනවලු දැන් රෑට විතරනේ බලන්න එනවා කියලා කියන්නේ. ඔය ආගිය විස්තර කතා කර කර ඉන්නකොට සයිකිට කියනවලු ඔයාගේ හස්බන්ඩ් ඔයාගේ සැමියා රාක්ෂයෙක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? මේ සයිකිගේ හිතේ ඇති වෙනවලු සැකයක්. ඊට පස්සේ හැමදාම රැට මේ සයිකි බය වෙනවලු. එක දවසක් සයිකි කරනවා පහනක් පත්තු කරගෙන තෙල් දාලා පහනක් පත්තු කරගෙන ඊරෝස් නිදාගෙන ඉන්නකොට ඊරෝස්ව බලන්න යනවා. එතකොට තෙල් බින්දුවක් ඊරෝස්ගේ ඇඟට වැටෙනවා. එතකොට ඊරෝස් අවදි වෙනවා.
අවදි වෙලා ඊරෝස්ට හොඳටම තරහ ගිහිල්ලා පැනලා යනවා. ඒ වුණාට එදා රෑ සයිකි දකිනවා ඊරෝස් කොච්චර ලස්සනයිද කියලා. ඊරෝස් පැනලා ගියාට ඊරෝස්ගේ හිතේ තියෙන ආදරේ කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒක නිසා ඊරෝසුත් සයිකි ගැන හිත හිත ඉන්නවා. සයිකි කරන්නේ ඇෆ්‍රොඩයිට් දේවතාවිය ළඟට ගිහිල්ලා ඊරෝස්ව ඉල්ලනවා. එතකොට මේ ඇෆ්‍රොඩයිට් දේවතාවිය සයිකිට කරන්න බැරි වැඩ ගොඩාක් පවරනවා. අපි බලමු මේ මොනවාද වැඩ කියලා. පළවෙනියටම කියනවා ගොඩක් ධාන්‍ය වර්ග ගොඩක් දීලා මේවා වෙන් කරන්න කියනවා එක රැයකින්. මේවා කරන්න බැරි වැඩ. ඒ වුණාට මේවා දැනගන්නවා මේ ඇෆ්‍රොඩයිට්ගේ පුත්‍රයා ඒ කියන්නේ ඊරෝස් මේවා දැනගන්නවා. ඊරෝස් මේවා දැනගෙන මෙයාලා ඔක්කොම දෙවිවරුනේ. මෙයාලා මේ ඊරෝස් කරන වැඩේ කුහුඹුවන් පිරිසක් යවනවා මේ ඇට වෙන් කරන්න. මේ ධාන්‍ය වර්ග ඇට වෙන් කරන්න යවනවා. ඊට පස්සේ කොහොම හරි එක රැයකින් මේ සයිකි මේ ධාන්‍ය වර්ග ඇට ටික වෙන් කරලා ඒක පාස් වෙනවා. ඊට පස්සේ ඊළඟට මොකද්ද දන්නවද ඇෆ්‍රොඩයිට් කියන්නේ? දරුණු මිනිස්සු ඉන්නවා ඒ කාලේ. ඒ දරුණු මිනිස්සු අනුභව කරනවා බැටළුවෝ. මේ බැටළුවන්ගේ රන් ලෝම රැගෙන එන්න කියලා කියනවා. දැන් සයිකිට යන්න වෙනවනේ මේ දරුණු මිනිස්සු ළඟට. මේ සයිකි ගැන දුක ඇති වෙනවා ගංගා දෙවියට. මේ ගංගා දෙවියට දුක ඇති වෙලා මොකද්ද දන්නවද කියන්නේ? මේ බැටළුවන්ගේ ලෝම කටු පඳුරු වලට අහු වෙලා තියෙනවා. ඒ ලෝම එකතු කරගන්න කියලා සයිකිට කියනවා. කොහොම හරි සයිකි මේකත් මේ කාර්යයත් සම්පූර්ණ කරනවා. ඔහොම කරන්න බැරි වැඩ ගොඩක් දීලා අවසානයේදී කියනවා මෙන්න මේ විදිහ දෙයක්. පාතාලයෙන් රූපලාවන්‍ය පෙට්ටියක් අරගෙන එන්න කියලා. මේ පාතාලයේ තියෙන රූපලාවන්‍ය පෙට්ටිය තියෙන්නේ මලවුන්ගේ රැජින ළඟ. මෙතනින් රූපලාවන්‍ය පෙට්ටිය අරගෙන එන්න කියලා කියනවා. ඉතින් සයිකි යනවා. සයිකි පාතාලයට ගිහිල්ලා රූපලාවන්‍ය පෙට්ටිය අරගෙන එනකොට සයිකි හිතනවා මෙහෙම දෙයක්. පෙට්ටිය මෙයා අරගෙන කොහොම හරි එනවා. ඒ වුණාට සයිකි රූපලාවන්‍ය පෙට්ටියක් නෙමේක. මෙයා තවත් ලස්සන වෙන්න කියලා හිතාගෙන ඊරෝස්ට පේන්න තවත් ලස්සන වෙන්න කියලා හිතාගෙන මේ රූපලාවන්‍ය පෙට්ටිය අරිනවා. ඇරියට පස්සේ මොකද්ද දන්නවද වෙන්නේ? ඇරියට පස්සේ මේ සයිකි ලොකු නින්දකට වැටෙනවා. හැබැයි අවදි වෙන්නේ නැහැ ලොකු නින්දකට වැටෙනවා. මේක දැනගන්නවා ඊරෝස්. ඊට පස්සේ ඊරෝස් ඇවිල්ලා හාදුවක් දෙනවා. හාදුවක් දීලා කොහොම හරි මේ සයිකිව නැගිටවනවා. ඊට පස්සේ මේ දෙන්නා ආපහු එකතු වෙනවා. ඒ කාලේ සියුස් කියන දෙවියන් මේ සයිකිට අමරණීයත්වය ලබා දීලා දේවතාවියක් බවට පත් කරනවා. අපි දැන් මෙච්චර වෙලා කතා කරපු මේ සයිකි අමරණීයත්වය ලබා ගත්තට පස්සේ දේවතාවියක් බවට පත් වෙන්නේ ආත්මයේ දේවතාවිය කියලා. ඔන්න අපි දැන් සබ්ජෙක්ට් එකට බැස්සා. දැන් සයිකි තමයි ආත්මයේ දේවතාවිය කියලා කියන්නේ. මේ වගේ මනෝවිද්‍යාව මිත්‍යා කතා පදනම් වෙලා තමයි සකස් වෙලා තියෙන්නේ. ඒක නිසා සයිකොලොජි කියන වචනයත් මේ සයිකිගේ මිත්‍යා කතාව ඇසුරෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ සයිකි කියන මෙයාගේ නමේ තේරුම තමයි ජීවිතයේ දුෂ්කරතාවය. ආත්මයේ දුෂ්කරතාවය කියලා හඳුන්වනවා. ජීවන ගමනේ ජීවන හුස්ම කියලා මේකට කියනවා. සැබෑ සතුට හොයාගෙන යනකොට ජීවිතයේ අසීරු අවස්ථාවන් වලට මුහුණ දෙන බව මේ කතාවෙන් පැහැදිලි වෙනවා. එතකොට සයිකි ආත්මීය ජයග්‍රහණයක් නිරූපණය කරනවා. එහෙම වෙලා තමයි මේ සයිකි කියන වචනේ තේරුම ආත්මය කියලා හඳුන්වන්නේ. මේ ආත්මය අපි සංකේතයකින් මනෝවිද්‍යාව තුල නිරූපණය කරනවා. සමනලයාගේ සංකේතය ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි මේක. අර අපි දැන් මනස කියන සංකල්පය ඒ කාලේ භාවිතා කරේ නෑ. මේ ආත්මය කියන සංකල්පය තමයි භාවිතා කරේ. මනස කියන සංකල්පය භාවිතා නොකරන කාලයේදී තමයි මනෝවිද්‍යාව කියන වචනය මුලින්ම පටන් අරගෙන විෂයක් විදිහට දියුණු කරගෙන ඇවිල්ලා දැන් මනස හා හැසිරීම අධ්‍යයනය කරන විෂයක් විදිහට මනෝවිද්‍යාව නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම සමුගන්නවා. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමුවට මම ඉන්නවා.